2025 අප්‍රේල් මාස කියන්නේ UK එන්න බලාගෙන ඉන්න අයට කාල කන්නි මාසයක් වගේ තමයි පේන්නේ. ඒ වගේම අප්‍රේල් 9 කියන්නේ තවත් මතක හිටින දවසක් වගේ තමයි මේ එන නීති රීති සහ රූල්ස් වලින් පේන්නේ. අද ගොඩක් කාලෙකින් එළියට අවිල්ලා වීඩියෝ එක කරන්න පුළුවන් වුණා. හේතුව හොඳ වෙදර් එකක් තියෙනවා, සීතල ටිකක් තියෙනවා. නමුත් අනිත් දවස්වලට වැඩිය හොඳ වෙදර් එකක් තියෙනවාද? ඒ වගේම පොඩ්ඩක් අවු වැටලා තියෙනවා. මේ කියන්නේ යන රූල්ස් ටිකත් අප්‍රේල් මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. UK වල ඉන්න අයට සහ UK වලට ඉන්න බලාගෙන ඉන්න අයට විශේෂයෙන්ම වැදගත් වෙනවා. Hello and welcome to my channel Students Room. මම ඉන්දුනිල් බාලසූරිය. ඔයාලා UK වලට එන්න බලාගෙන ඉන්නවා නම් සහ UK වල ඉන්නවා නම් වෙනස් වෙන අලුත්ම rules බලා ගන්න, ඒ වගේම පිටරටකට යන්න විස්තර බලා ගන්න කැමති නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම යාළුවොත් එක්ක share කරන්න. යාළුවටත් මේක වැදගත් වෙයි. මේ කතා කරන්න යන්නේ visa fees සහ අනිකුත් fees ගැන. government එකෙන් වැඩි කරපු සහ මේ ලබන මාසෙ ඉඳලා ක්‍රියාත්මක වෙන්න යන visa fees ගැන. right, අපි එකින් එක කතා කරමු. ඉස්සෙල්ලාම බලමු visit visa ගැන. හේතුව ගොඩක් අය visit visa වලින් එන්න try කරනවා සහ එනවා යනවා. ඒ වගේම visit visa උපයෝගී කරගන්නවා ගොඩක් රටවල, ලංකාවේ වගේම මෙහෙට ඇවිල්ලා asylum claim කරන්න. එහෙම නැත්නම් හොරෙන් හරි ජීවත් වෙන්න UK වල. ඉතින් ඔයාලා දන්නවා මම asylum claim කරන විදිහ සහ visit visa වලින් ඇවිල්ලා මෙහි ඉන්න විදිය ගැන වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒකේ link එකක් තියෙනවා පල්ලෙහා, link දෙකම. ඒ දෙකත් බලන්න. ඔයාලට එහෙම visit visa ඇවිල්ලා මොනවා හරි කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් හැමදේම විස්තර ඇතුව තියෙනවා. මෙහෙමයි visit visa වල එක එක වර්ග තියෙනවානේ. අපි මෙතනදී basic එක විතරක් කතා කරන්නම්. මොකද ඒකෙන් තමයි ගොඩක් අය එන නිසා. ඉතින් එතකොට මාස 6ක visit visa එකකට එන කෙනෙකුට කලින් ගෙවන්න තිබ්බේ පවුම් 115ක visa fees එකක් දැන් ඒක වැඩි කරලා තියෙනවා 127 වෙනකන් අප්‍රේල් මාසෙ ඉඳලා. එතකොට ඔයාලා ලබන මාසෙන් පස්සේ visa apply කරලා එනකොට 115 නෙමෙයි 127ක් ගෙවන්න ඕනේ visa fees එක විතරක්. අනිකුත් දේවල් නෙවෙයි. right. ඊට පස්සේ ස්ටුඩන්ට් වීසා, ගොඩක් අය ස්ටුඩන්ට් වීසා එන නිසා සිංගල් හරි නැත්නම් මේක එහෙම කියලා දාලා වෙන්නේ නැහැ. ස්ටුඩන්ට් වීසා වලින් එන අය, ස්ටුඩන්ට්ස්ලා inside or outside. සමහර අය ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ස්විච් වෙන අයත් ඉන්නවනේ, ස්විච් කරන්න වෙන අයත් ඉන්නවනේ, නැත්නම් එක්ස්ටෙන්ඩ් කරගන්න වෙන අයත් ඉන්නවා වීසා එක ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා. ඒ අයට සහ ලංකාවෙන් හෝ වෙන රටක ඉඳලා එන අයට ෆීස් එකේ වෙනසක් නැහැ. නමුත් වැඩිවීමක් තියෙනවා. 490 තිබ්බ එක වීසා ෆීස් එක 524 වෙනකම් වැඩි කරලා තියෙනවා. UK ඇතුළේ ඉන්න අයට සහ පිටරට ඉඳලා ඇප්ලයි කරන අයට. මම ස්කිල් වර්කර්ස්ලා ගැන වීඩියෝ කිවර වෙන්න කලින් කතා කරන්නම්. ඊට කලින් කියන්නම් ස්පොන්සර් ලයිසන්ස් ෆී එක. දැන් ස්පොන්සර් ලයිසන්ස් ෆී එකක් ගන්න වෙනවනේ කම්පැනියක් රෙජිස්ටර් කරලා ස්පොන්සර් ලයිසන් එකට ඇප්ලයි කරන්න බෑ. අන්න ඒ ලයිසන් එකට ඇප්ලයි කරන ෆීස් එක වැඩි කරලා තියෙනවා. මේක ඔයාලට බලපානවා හේතුව ගොඩක් විකුණන තැන් වලින් මේ ගාන කවර් කරගන්න try කරනවා. ඉතින් එන කට්ටියකින් right, එයාලට කලින් ගෙවන්න තිබුණේ 1476ක මුදලක්. දැන් ඒක 1579 වෙනකම් වැඩි කරලා තියෙනවා ලොකු කම්පැනිස් වලට. right, larger companies වලට. ඊට පස්සේ 536 තිබ්බ එක 576 කරලා තියෙනවා මේ පොඩි smaller companies වලට. හරි මොනවා හරි agency වලට හරි 576 කරලා තියෙනවා. එයාලා ස්පොන්සර් ලයිසන් එක ගන්නකොට. ඒ වගේම ඔයාලා දන්නවා COS එකට ෆීස් එකක් ගන්න ඕනේ. උදාහරණයකට ඔයාලා ලංකාවෙන් එනකොට මෙහෙම COS එකක් ඉෂු කරනවානේ කම්පැනි මොකෙන් හරි KR Home එකෙන් හරි. එතකොට ඒ COS එක වෙනුවෙන් ඔයාලගේ KR Home එක හෝ domiciliary care agency ගෙවන්න ඕනේ ෆීස් එකක් UK වල home office එකට. එතකොට ඒ ප්‍රමාණය වැඩි කරලා තියෙනවා 239 ඉඳලා 525 වෙනකන්. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය කම්පැනි තමයි පේ කරන්නේ ඔයාලා වෙනුවෙන්. නමුත් සමහර කට්ටිය සල්ලි දීලා එනකොට එයාලා කියනවා COS fees එක මෙච්චර ගාණක් වෙනවා. එතකොට ඒ ගාණ ගෙවන්න කියලා. ඉතින් ඒක දැන් 539ක් වෙලා තියෙනවා COS fees එක. ඊට පස්සේ skill worker category. ඕනිම skill worker කෙනෙක්. උදාහරණයකට මැනේජර් කෙනෙක් වුණත් right, skill worker ගණේට වැටෙන නිසා. එතකොට truck driver කෙනෙක් වුණත් skill workersලා හින්දා. එතකොට skill worker කෙනෙක් UK වලින් පිට ඉඳලා එනකොට කලින් තිබ්බේ පවුම් 719ක මුදලක් තමයි වීසා ෆීස් එක විදිහට ගෙවන්න. නමුත් දැන් අලුත් නීතිය අනුව ඒක පවුම් 769 දක්වා වැඩි වෙනවා. ඒ වගේම ඒක ඇවිල්ලා අවුරුදු 3කට වීසා එකකට. එතකොට අවුරුදු 5ක් නම් ඕක තිබුණේ 1420ට දැන් ඒක 1519 වෙනකම් වැඩි වෙනවා. ඒ අවුරුදු 5කට right.
ස්කිල් වර්ක වීසා එක තියෙනවා ඉමිග්‍රේෂන් සැලරි ලිස්ට් එකට. ඒක කලින් තිබුණේ ෂෝටේජ් ඔකියුපේෂන් ලිස්ට් එක කියන කැටගරියේ. ඉතින් ඒක ගවර්න්මන්ට් එකේ වෙනස් කරා ඉමිග්‍රේෂන් සැලරි ලිස්ට් කියලා. ඉතින් මේ අපි දන්න ෂෝටේජ් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන ජොබ් එකකට එනවා නම් ඔයාලා ඒකට 3 years වීසා එකකට කලින් ෆීස් එක තිබුණේ 551ක්. දැන් ඒක 590 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ අවුරුදු 3කට. එතකොට 5 years එකකට කවුරු හරි එනවනම් ඒක 1084ට තිබ්බ එක 1160 දක්වා වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ අපි කවුරුත් කතා කරන හෙල්ත් කෙයාර්. කෙයාර කෙනෙක් විදිහට ඔයාලා එනවනම් ඔයාලා දන්නවද හෙල්ත් කෙයාර් කියන්නේ මොනවද? ඒ කැටගරි මොනවද අයිති කියන්නේ? ඉතින් ඒක හින්දා මම ඒ ගැන වැඩි දුර කතා කරන්නේ නැහැ. 3 years නම් කලින් තිබ්බේ පොඩි ගාණක් 284ක්. දැන් ඒක 304ක් වෙනකන් වැඩි කරලා දෙනවා. පොඩි ප්‍රමාණය වලින් හරි වැඩි කරලා තියෙනවා. හේතුව මේ කැටගරිස් වලින් ගොඩක් කට්ටිය රට ඇතුළට එනවා. එතකොට ගවර්න්මන්ට් එකට සෑහෙන ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් බජට් රිකවරි කරන්න. එතකොට ඔය 3 years වලට තමයි 304. 5 years ඔයාලා එනවනම් 531 තිබ්බ එක 590 කරලා තියෙනවා හෙල්ත් කෙයාර් වීසා වලට. මොකද මේකේ පොඩි ඩිස්කවුන්ට් එකකුත් ඔයාලට හම්බ වෙනවා හෙල්ත් කෙයාර් ෆීල්ඩ් එකේ වෙන නිසා. ඊට පස්සේ ඔයාලා දන්නවා ක්‍රිකට් ගහන්න එහෙම කට්ටිය එනවා. ඉන්ටර්නැෂනල් ස්පෝර්ට්ස් පර්සන් විදියට ඔය කවුන්ටි ක්‍රිකට් ගහන්න එන ගොඩක් අය ඉන්නවා ලංකාවේ අය වෙනත් රටවල් වල අයත්. ඉතින් මේක ක්‍රිකට් වලට විතරක් නෙවෙයි ස්පෝර්ට් පර්සන් කෙනෙක් විදියට එනවනම් අවුරුදු 12කට අඩු ඒ කියන්නේ මාස 6 ඒවා තමයි ගොඩක් වෙලාවට දෙන්නේ නැත්නම් මාස 4 ඒවා. ඒ වගේ අයට 298 ඉඳලා 319 වෙනකම් වැඩි කරලා තියෙනවා. ඒක නම් පොඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්නේ. නමුත් කොහොම හරි වැඩි වීමක් තියෙනවා 319ක් 298 ඉඳලා. එතකොට සීසනල් වීසා ඔයාලා දන්නවා. සීසනල් වීසා එකත් ඔය ප්‍රමාණයෙන්ම ඒ කියන්නේ 298 ඉඳලා 319 වෙනකම් වැඩි කරලා තියෙනවා. සීසනල් වර්කර් වීසා ගැන මම කලින් වීඩියෝ එකක් කරා ගිය අවුරුද්දේ. නමුත් මේ අවුරුද්දට මම කරන්න බලාපොරොත්තු ඉන්නවා ඒ වීසා ක්‍රමය tier 5 යටතේ එන්න පුළුවන්කම තියෙන නිසා. ඒකදී මම කතා කරන්නම් ඔයාලට මොන වගේ කම්පැනිස් වලටද මේ සමයකට UK වලින් ගන්න කියලා. ඒ වීඩියෝ එක ඉක්මනින් එනවා. ඒක බලන්න කැමති නම් දැන් මම subscribe කරන්න. එහෙම වුණොත් ඔයාලට මිස් කරන්න නැතුව tier 5 වීසා එකෙන් free of charge UK වලට එන්න පුළුවන්. මේ මම කතා කරේ ලංකාවෙන් ඉඳලා එන අයට. ඒ කියන්නේ UK ඇතුළේ ඉඳලා නෙවෙයි ලංකාවේ ඉඳලා UK වලට එන අයට. ඔය ක්‍රම ටික එන්නේ. ඉතින් ඒ ගැන. ඊට පස්සේ දැන් අපි කතා කරමු UK වලට ඇවිල්ලා ඉන්නවා ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ වර්ක් පර්මිට් වලටත් ඇවිල්ලා ඉන්නවා. එක වීසා වර්ග වලින් UK වලට ඇවිල්ලා ඉන්න අයට මේක බලපාන විදිය. රයිට්? එයාටත් වැඩි වෙලා තියෙනවා. මම කලින්ම කිව්වා ඇවිල්ලා තියෙන ස්ටුඩන්ට්ස්ලට ඒ ප්‍රමාණයමයි. ඉතින් දැන් බලමු ස්කිල් වර්කර් වීසා. දැන් ගොඩාක් අය ආවේ අවුරුදු 3 ඒවට. ස්කිල් වර්කර් නම් ඔයාලා UK ඇතුලේ ඉන්න ස්කිල් වර්කර් කෙනෙක් නම් හෙල්ත් කෙයාර් නෙවෙයි ස්කිල් වර්කර් කෙනෙක් නම් එයාලා අවුරුදු 3ට අඩුවෙන් රිනිව් එකක් කරනවා නම් ගොඩක් අයට අවුරුදු 3ට අඩුවෙන් රිනිව් කරන්න වෙන්නේ 827ක් කලින් තිබ්බ එක දැන් 885ක් කරලා තියෙනවා. අවුරුදු 5ක් හෝ ඊට වැඩි දැන් අලුතෙන්ම කෙනෙක් ෆ්‍රෙෂ් මේක් කෙනෙක් යනවා නම් ස්කිල් වර්කර් වීසා වලට දැන් ඔය ගොඩක් ග්‍රැජුවේට් වුණ අය සල්ලි ගෙවලා වැඩ කරනවනේ පීසා කම්පැනි වල KFC වල මැනේජර් කෙනෙක් කියන පෝස්ට් එක දාලා එයාලා වැඩ කරනවා. I think මේ ටැක්ස් එක ගෙවලා ඔම ගේමක් ගන්නවනේ. ඉතින් ඒ වගේ 5 years වලට යන කට්ටියට කලින් තිබුණේ 1636ක් ගෙවන්න වීසා ෆීස් එක. දැන් 1751 එනකන් වැඩි කරලා තියෙනවා. මේ ඇවිල්ලා 2025 අවුරුද්දට. රයිට්? ඔක 2026 දී ආපහු වැඩි වෙනවා. රයිට්? ලොකු ගාණකින් වැඩි වෙයි 2026 දී හේතුව මේ ඉන්ෆ්ලේෂන් එක එන්නෙම වැඩි වෙන නිසා. ඊට පස්සේ අර ෂෝටේජ් ලිස්ට් එකේ ෂෝටේජ් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන ජොබ් එකකට ඔයාලා යනවා නම් දැන් කියන විදිහට ඉමිග්‍රේෂන් සැලරි ලිස්ට් එකේ තියෙන ජොබ් එකකට ඔයාලා යනවා නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. අර උඩින් කියපු ගානම තමයි එයාලටත් කිසි වෙනසක් නැහැ UK ඇතුලේ ඉන්න කෙනෙකුට. ඊට පස්සේ හෙල්ත් කෙයාර් දැන් ගොඩක් අය ආවනේ හෙල්ත් කෙයාර් අවුරුදු 3 වීසා වලට වගේ. එතකොට එයාලා රිනිව් කරද්දී එයාලටත් වැඩි වෙලා තියෙනවා. නමුත් වැඩි වෙන්නේ අර UK වල ලංකාවේ ඉඳලා UK වලට එන ප්‍රමාණයම. ඒ කියන්නේ 284ට තිබ්බ එක 304 වුණා. අවුරුදු 3කට රිනිව් කරන අයට. ඊට පස්සේ 5කට රිනිව් කරනවා නම් UK ඇතුලේ ඉඳලම ඒක 551ට කලින් තිබ්බේ ඒක 590 වෙනකම් වැඩි වෙලා තියෙනවා. රයිට්. ඊට පස්සේ අනිත් එක තමයි ඔයාලා ඇවිල්ලා සිටිසන්ෂිප් එක ගන්න කලින් ILR එකට යනවානේ.
ඉන්ඩෙෆිනිට් ලීව් ටු රීමේන් කියන එකට ඔයාලා අවුරුදු 5 සම්පූර්ණවම ඇප්ලයි කරද්දී ඒකට අදාළ වෙන ෆීස් එකක් තියෙනවා. ඒක තිබ්බේ 2885ක් ලොකු ගාණක්. හරිද? ඒකත් වැඩි කරලා තිනවා 3029 වෙනකල් බ්‍රිටිෂ් සිටිසන්ෂිප් එකට ඔයාලා ඇප්ලයි කරන්න වෙනවා. ඒ ILR එකේ අවුරුද්දක් හිටියන් පස්සේ. ඒක අවශ්‍ය නැහැ. නැත්නම් ඔයාලට ILR එකේම දිගටම ඉන්න පුළුවන්. බ්‍රිටිෂ් සිටිසන්ෂිප් එකට යද්දී කලින් තිබ්බේ 1500 දැන් ඒක 1605ක් යනකම්ම වැඩි කරලා තියෙනවා බ්‍රිටිෂ් සිටිසන්ෂිප් එක. රයිට්. ඉතින් මෙන්න මේ වීසා ෆීස් තමයි දැන් 2025 අප්‍රේල් මාසේ ඉඳලා වැලිඩ් වෙන්නේ. එතකොට මේ ෆීස් ඔයාලා ගෙවන්න වෙනවා 2026 අප්‍රේල් වෙනකම්. එතකොට 2026 අප්‍රේල් වලින් පස්සේ තව වැඩි වෙනවා හොඳ ප්‍රමාණයකින්. රයිට්. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති කියලා. එහෙමනම් දැන් මම ලයික් එකක් දාන්න. ඒ වගේම අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට support එකක් දෙන්න. Okay, thank you very much. අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. See you soon.